පරන්තෙන් රසායනික කම්හලේ සෝඩා සහ ක්ලෝරින් නිෂ්පාදනය ආරම්භ කිරීමට රජය සැලසුම් කරයි. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව නිවේදනය කළේය. පරන්තෙන් රසායනික කම්හල හරහා දහස් ගණනකට රැකියා අවස්ථා ලබාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව මෙම රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතිය සඳහා දේශීය හා විදේශීය ආයෝජකයින් සොයමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. පරන්තෙන් රසායනික කම්හල පිහිටා ඇති පරිශ්‍රයේ සෝඩා සහ ක්ලෝරීන් නිෂ්පාදන කම්හල නැවත ආරම්භ කිරීම පිළිබඳ ශක්‍රිත අධ්‍යයනයන් අවසන් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. රජයට අයත් පරන්තෙන් රසායනික කම්හලේ වෙන් කර ඇති අක්කර 30ක ඉඩමක ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘතිය සඳහා ආයෝජකයින් සෙවීමේ ක්‍රියාවලියට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය. මේ හරහා ආසන්න වශයෙන් ඍජු රැකියා අවස්ථා 95ක් සහ වක්‍ර රැකියා අවස්ථා 2000ක් පමණ නිර්මාණය වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මෙවන් උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.